4, 3, 2, 1. Okay, start. Here we go. දකුණු පසෙන් ඩ්‍රැගන්ට ආරම්භයේදීම නොසිතූ විරු ආකාරයේ බරපතල ප්‍රහාරයක් හැම ප්‍රහාරයක් සඳහා සූදානමින් බලමු ලිෆ්ටින් අවස්ථාව උදා කරගනීද නැත්නම් හැම ප්‍රහාරයක් සඳහා යයිද ටෝරස් ක්‍රීඩකයන් ටෝරස් ප්‍රහාරකයා සැහැණ සන්නද්ධයි ඩ්‍රැගන් අර්බුදයක නෑ ටෝරස්ට තමන්ගේ රෝදයක් අහිමි වී තිබෙනවා මේ වන විට ඩ්‍රැගන්ව තල්ලු කර යනවා කිරිචාලාවන් මතුවනවා හොඳ ප්‍රසන්නයක් ලබා දෙමු උණුසුම් සමනට සියල්ල සැකසෙනවා දේජේරියා 6 5 තීරණාත්මක අවස්ථාවකින් අන්තිම මොහොතේ ජීවිතය ගලවගත්තා ඩ්‍රැගන්ට ගිනිපින ටෝරස් ඩ්‍රැගන් අර්බුදයක තීරණාත්මක සන්න දේජේරියා රෙඩ් සෝන් final decision so final decision please continue තරගය ක්‍රියාත්මකයි ටෝරස් තීරණාත්මක තරඟකාරීත්වය පෙන්නුම් කරනවා මෙතෙක් තිබුණු හොඳම සටන්කාමීත්වය ටෝරස් වෙතින් දකින්නට පුළුවන් ඩ්‍රැගන්ට එරෙහිව සාමාන්‍යයෙන් ගින්නට අධිපති ඩ්‍රැගන් නමුත් ආද ඩ්‍රැගන්ට එරෙහිව ටෝරස් ගිනිපිබින අවස්ථාව මෙන්න ක්‍රෂර්ස් සිත 10 9 8 7 6 5 4 3 2 පළමු වාටය අභියෝගාත්මක ප්‍රහාරයකින් නොසිතූ විරු සතුරා වික්ෂිප්ත කළ ප්‍රහාරයකින් ආරම්භ කරන ටෝරස් 1-0යි ටෝරස් ඉදිරියේ recover time එකක් තියෙනවා ගන්න first time එක තියෙනවා recover time එකක් තියෙනවා යාඩි දෙකයි දෙවන තරඟ වටය ආරම්භ කරන්නට මිනිත්තු 2ක කාලයක් අපට ඉතිරි වී තිබෙනවා. ඊටමත් උද්වේගකාරී තරඟයක් අපට දැක බලා ගැනීමට අවස්ථාව හිමි වුණා. අද දවසේ ආරම්භක තරඟ වටයන්හි අති උණුසුම තරඟය මෙරිසින් ඩ්‍රැගන් සමගින් ටෝරස් ආදරණීය ඔබත් මමත් වෙනුවෙන් මේ අවස්ථාවේදී මේ ක්‍රීඩා භූමියේ සිට අපට විද්‍යමාන කළා. අපි සූදානම් දෙවන තරඟ වාටය ඊළඟට ආරම්භ කරන්න ටෝරස් සමගින් ඩ්‍රැගන් විනාඩිය දිනවල තවත් විනාඩියකට ආසන්න කාලයක් පමණයි ඉතිරිව තිබෙන්නේ. දෙවන වටය ආරම්භ කිරීම සඳහා last 10 seconds පළමු තරඟ වටය ඔබට මේ over ටෝරස් සමගින් ඩ්‍රැගන් පළමු තරඟ වටේ දර්ශනය ඔබට මේ වන විට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ එතෙක් මේ දෙක අද ඔස්සේ පැවැත්වූ සියලුම තරඟ වලින් උණුසුම තරඟ වටය අවස්ථාවේදී අපිට දැක බලා ගැනීමට අවස්ථාවක් ලැබුණා. ඒ ඩ්‍රැගන් සමගින් ටෝරස් හැමතත් සූදානම්
දෙවන තරඟ වටේ ආරම්භ කරන්න. මාළි අරන් යන්න ඕනේ දැන්. Three, two, one. Okay, start. යනුව නැවතත් ආරම්භ වෙනවා ඩ්‍රැගන් සමගින් ටෝරස්. උද්වේගකාරී තරගයක් පළමු වටේදීත් ටෝරස් Okay, සුවන good. මෙකනිස 9, 8, 7, 6, ඩ්‍රැගන් එක Five, ස්ථානයක නවතා තබමින් 4, 3, 2, 1. Over. යනුව ටෝරස් Good, 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 good. බොඩ්බෑ ශූර්තාවලියේ මෙතෙක් කවදුටු හොඳම ප්‍රහාරකයා ටෝරස්ට නැවත වතාවක් හැම දෙනාගේම ආත්වල සම්ප්‍රසාද අපි පිරිනමු. තාක්ෂණික අතින් ලංකාවේ මීළඟ පරම්පරාව නූතන නවීන පරම්පරාව මොනතරම් නම් සන්නද්ධද අද මේ අපි විධාරණය කරන්නේ ඒ ගමන් මගේ අපූර්වත්වය. ජයග්‍රාහකයා නිල වශයෙන් දැන් හඳුන්වා දෙන්නට සූදානම් වෙන. මෙතෙක් අපි හඳුනාගත්තේ යන්ත්‍රය පමණයි. යන්ත්‍රයේ පිටුපස සිටි සැබෑ තරංකරුවක් කවුද? Okay, guys, winner. ජයග්‍රාහකයා මෙන්න ටෝරස් මෙගාමිඩි ඉතාමත්ම හොඳ සාර්ථක ප්‍රහාරයක්. නිසි කල්යල් බලා ප්‍රතිවාදියාගේ දුර්වලම කලාපය විමර්ශනය කරමින් අභියෝගාත්මක තරඟ රටාවක නියැලුණු ආකාරය දකින්නට පුළුවන්කම තිබුණා. විශේෂයෙන්ම ගින්නෙන් වඩාත් හොඳින් ප්‍රයෝජන ලබාගත තමන්ගේ ඇටෑකින් ටූල්ස් වලින් තමත්ම හොඳින් ඇටැක් කළා. විශේෂයෙන්ම හැම අවස්ථාව හොඳම ලිෆ්ටින් වැනි අවස්ථාවන් සඳහා ටෝරස් ගමන් කරන ආකාරය දකින්නට පුළුවන්කම තිබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි පෙර තරගයේදී මාව පසු කිව්වා අපි මෙතෙක් දුටු හොඳම ප්‍රහාරකයා අප දුටුවේ ටෝරස් කණ්ඩායමෙන් බව. මේසා විශාල හැකියාවකින් දැනුමකින් පරිපූර්ණ තරංකරුවා තමන්ගේ මූලික දැනුම හොයාගත්තේ කොහෙන්ද? තමන්ගේ මූලික දැනුම ගවේෂණය කළේ කවුරුන් ළඟින්ද? වෙන කිසිවෙක් නොවේ උපුල් වීරසිංහගේ සාඩම්බරණීය නිර්මාණයක් ලෙස මේ ජයග්‍රාහී ටෝරස් කණ්ඩායම අපට හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහු යටතේ තාක්ෂණික ශිල්ප ශාස්ත්‍රයේ ප්‍රගුණ කළ තරංකරුවෙක් තමයි ටෝරස් කණ්ඩායම නියෝජනය කරමින් පෙර තරගයේ ජයග්‍රහණය කළේ. අපි හොඳ අත්පොරසන්නක් ලබා දෙමු සියලු දෙනාම. ගුරුවරයෙකුගේ ජීවිතේ ගුරුවරයෙක්ට ළඟා කරගත හැකි හොඳම සන්තුෂ්ටිය මොකක්ද? ඒ තමයි හැකියාවෙන් සන්නද්ධ වූ තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවක්. මම හිතන්නේ අද ගුරුවරයෙක් හැටියට උපුල් වීරසිංහ සෑහෙන සතුටට පත්වන මොහොතක්.